සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ සතියක්. ඉතින් අපි මේ සතියේ එසනින් නිවුස් එක එසන අපේ නිවුස් එක අපි පොඩ්ඩක් කතා බහ කරද්දී අචුටක් net එකක් නිවුස් කීපයක් තියෙනවා. ඒක එකක් තමයි මේ බැසිල් පුටුවකින් වැටි මාස 6ක් ගුවන් ගමන් වල නොයෙදෙන ලෙස වයින් කරු ගියාය. නීතිඥවරයා අධිකරණ දැනුම් දෙයි. දැන් මේ ප්‍රවෘත්තිය ගත්තහම මේ සැරේ මේ බැසිල් ඇත්තටම පුටුවෙන් වැටුනේ ප්‍රාදේශ සභා මැතිවරණය. ප්‍රාදේශ සභා මැතිවරණයත් එක තමයි මේ දේ සිදු වුණේ. මොකද පොහොට්ටුව යම්කිසි බලයක් දිනාගත්තේ යහපාලන ආණ්ඩුව කාලේදී ප්‍රාදේශ සභාවේ. කියන්නේ ගම් මට්ටමින් දිනාගත්තා. ගමේ නායකත්වයට ඉති පොහොට්ටුවට. දැන් ගමේ නායකත්වය මෙතිලා ගිහිල්ලා තියෙන හැම දෙනාට. වැඩි හරියක් ජාතික ජන බලවේගයට තියෙනවා. එතකොට අතර මේ ඡන්ද ක්‍රමයේ ආදෝම් වල දුන්න නායකත්වයේ තිබ්බ රනිල් වික්‍රමසිංහටත් මේකම බලපෑවා. ඉතින් මම හිතනවා අනුර කුමාර ජනාධිපතිතුමාට තිබ්බේ ප්‍රාදේශ සභා ඡන්දයේ තියන්න කලින් යම්කිසි මට්ටමකට ප්‍රතිව්‍යුහගත කිරීමක් කරලා. කියන්නේ මේ ඡන්ද ක්‍රමයේ ව්‍යුහගත කිරීමක් කරලා කොට්ටාස් ක්‍රමයෙන් මිදිලා කරන යම්කිසි සාධාරණත්වයක් තියෙනවා. මොකද හේතුව මේ කොට්ටාස් ඡන්ද ක්‍රමයේ ඉන්න කලින් ලංකාවේ ප්‍රාදේශ සභා മന്ത്രിවරු හිටියේ 2000 ගණන්. දැන් 6000 ගණන් ඉන්නවා. මොකද මේ 6000ට නිකන් අපිට ඉන්න බෑ. මෙයාට පඩි දෙන්න ඕනේ. ජාතික අපරාධයක් කාතික බලද්දි මොකද එයාලා 6000 ගානක සම්වර්ධන ව්‍යාපෘතිකව බලන්න වෙනවා. නැත්නම් අර සුළු ගැටලු ටිකක් මෙතන ගැටගෙන මහා පරිමාණ මට්ටමින් ආර්ථික කඩාවැටීමක් ප්‍රාදේශ සභා නඩත්තු කිරීම තුළ සිදු වෙනවා කියන එකට අපිට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් බැසිල් රාජපක්ෂ කූටුවේ වැටෙන ප්‍රාදේශ සභා ඡන්ද මැතිවරණ ප්‍රතිඵලත් එක්ක බැසිලියානු වාදය කියන එකක් ලංකාවේ මහින්ද රාජපක්ෂ එදුමෙක්ට විසින් ස්ථාපිත වෙලා ගම් මට්ටමේ. කියලා කියන්නේ ඡන්ද පාර්ටිය හදන කෙනෙක්. බැසිල්ගේ ප්‍රෝග්‍රෑම් වල සමෘද්ධිය මේ වගේ අර ඉලක්ක සහගත නැති සුබ සාධනයක් කරගෙන ගියා. ඉතින් අර දැන් මේ ආණ්ඩුව අර මොනවා වුණත් යම්කිසි ෆැන්ටසියක් නිර්මාණය කරගෙන යනවා අධිකරණ ක්‍රියාවලියට මහින්දානන්ද අලුත්ගමගේ කේලිය රඹුක්වැල්ල සහ ආශ්‍රිත නිලධාරීන් ඔවුන්ගේ දුර්වලතුන් සහ දැන් බැසිල් රාජපක්ෂ මර්වින් සිල්ව වගේ මේ බහුතරයක් නඩු පවරලා ඒ නඩු විනිවිදව සාකච්ඡා කිරීමක් අපිට දකින්න තියෙනවා. ඉතින් මේ ප්‍රවෘත්තිය මේ සතියේ හොඳ ප්‍රවෘත්තියක් වගේම තමයි හොඳ ප්‍රවෘත්තියක් කියලා කියන්නේ කවුරු හරි ගිරේ යනවා නම් අපිට ඒකෙදි සතුටක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ආ වරදක් කළා තියෙනවා නීතිමය වශයෙන් යම් කිසි මට්ටමකට තීරණ හා දඬුවම් ලබා දීම පරමාදර්ශීභාවයක් වෙන රටේ දේශපාලනික අනාගතයට. මොකද මූල්‍ය ඝාතකයෝ අපේ රටේ මූල්‍ය ඝාතකයෝ ඉන්න ප්‍රමාණය ආර්ථික ඝාතකයෝ ඉන්න ප්‍රමාණය වැඩි. ඉතින් ඒකින්ද දේශපාලනයේ මෙතනින් පස්සේ එන උදවිය පවා මම හිතනවා මේ යම් කිසි මට්ටමක ස්වාධීන එහෙම නැත්නම් අපක්ෂපාතී විදියට ආර්ථික මෙහෙයවීමක් කරයි. ඒ වගේ තමයි මේ ජනාධිපතිතුමා අනුර කුමාර ජනාධිපතිතුමා මේ සතියේ දැක්ක තවත් ප්‍රවෘත්තියක් ඇවිල්ලා තිබ්බා මේ පහුගිය සතිය හෝරාව තුළ උතුරු මැද පළාත් වලට ගිහිල්ලා මේ විදු සමූහ සම්බන්ධයෙන් කතා කරද්දී මේ ජනතාව සමග සංවාද කරද්දී ලෝකයේ අනිකුත් රටවල් සමග තියෙන යුද්ධ ආදර්ශයට අරගෙන අපේ රටේ එහෙම යුද්ධ වෙන්න ඕනේ නැහැ. උතුරු මැද ඉදම් නිදහස් කරන්න ඇවිල්ලා පදිංචි වෙන්න වගා කරන්න කියලා කටයුතු කරන කියන ජනාධිපතිතුමා ඇත්තටම උතුරට කියලා කතා කරේ දකුණු මිනිස්සුන්ට. ඒකත් හොඳ අවස්ථාවක් කියලා කතා කරන්න කිව්වා. නරක දේවල් හොඳ දේවල් අපි සියල්ල බෙදා හදා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ මේ සතිය තුළ සයන්ස් එකක් එක්ක කතා කරන්න තියෙන තව ප්‍රවෘත්ති කීපයක් තියෙනවා. කීපයෙන් එකක් අපිට කතා බහ කරොත් එහෙම දුමින්ද දිසානායක අත්තරංගුවට ගිනි අවින් සම්බන්ධයෙන්. ඇත්තටම මේ දැන් දේශපාලන චරිත නඩත්තු කරලා තියෙන මොනවද කියලා අපිට පැහැදිලිව පේනවා. මේක තව දුරටත් විනිවිදව අපිට අවශ්‍ය වෙනවා. මොකද මේ ගිනි අවින් T56 වෙන්න පුළුවන්, රිවෝල්වර් වෙන්න පුළුවන්, අත්බෝම්බ වෙන්න පුළුවන්. පාතාලයක් බීකරේ කවුද? කවුද මේ මූණ කියන්නේ ලංකාවේ 60%ක් ඉන්නවා වෘත්තිම රක්ෂණයක් නැති මිනිස්සු. ඒ රක්ෂණේ නැති කණ්ඩායම් වලින් ගත්ත ප්‍රයෝජන මොනවද? ඒවා අධිකරණ කඩිනමින් අධිකරණ තීරණ අරගෙන ඇවිල්ලා දඬුවම් ලබා දීලා ක්‍රියාවලියක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ සතියේ අපි කතා බහ කරා අපිට නියමිත ප්‍රවෘත්තියක් පිළිබඳව අපි ලබන සතියේ සාකච්ඡා කරමු මේ වගේ දෙයක්. එහෙනම් සුබ සතියක් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මීඩියා ක්ලාස් හලාවත ශිල්ප ඒ වගේම කුලියප්පේ ශාක්තිය
නාත්තන්ගේ අකුර ආයතන තුලින් තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉතුරු වැඩ රාජකාරී ටිකක් කරගෙන යන්න ක්ලාස් වලට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා ඔබ හැමතෙම ජය වේවා